mati. මල්ලි මට අලුත්ම ස්මාර්ට් ෆෝන් එකක් දෙන්නකෝ ලේටස්ට් එකක්. තියෙනවා. මේ බලන්න. මේක තමයි අපේ ෂොප් එකට ආපු අලුත්ම ෆෝන් එක. මේ ෆෝන් එකේ තියෙන අලුතෙන්ම ආපු version එකක්. පොඩ්ඩක් බලන්නකෝ. නියම ෆෝන් එකක්නේ. නියමයි. තව මොනවද මේකේ ෆීචර්ස් තියෙන්නේ කියන්නකෝ. මොනවද තියෙන්නේ? මේකේ තියෙනවා මෙගාපික්සල් 8ක සෙල්ෆි කැමරාවක්. එතකොට පිටිපස්ස කැමරා එක මෙගාපික්සල් 16ක එකක්. මේ දවස්වල නැගලම යන ෆෝන් එක මේක. හරි මට මේක දෙන්න මම මේක ගන්නවා. ලස්සනට පැක් කරලා දෙන්න ඕනේ. කොහෙද ඉක්මන් කරන්නේ? චූටියෝ දැක්කද මගේ අලුත්ම ස්මාර්ට් ෆෝන් එක? පරණ ෆෝන් එක චෝක් එකට ගියදී මොකටද අලුත් ෆෝන් එකක් ගත්තේ මාතියෝ? ඇඩ් එක දැක්ක ගත්තා. නෑ මගේ පරණ ෆෝන් එක හොඳටම සවුට් වෙලානේ. මං ඒකයි මේ අලුතෙන්ම ෆෝන් එකක් ගත්තේ. වැඩ කෑලි ගොඩක් තියෙනවා. Viber, Facebook, අද දෙරන නිවුස් ඇප් එක මේ ටොයිලට් එකයි බාත්රූම් එකයි විතරයි නැත්තේ මේකේ. අනිත් හැමදේම තියෙනවා. වැඩි ගාණක් උනේත් නෑ චූටියෝ. ජීවිතේ කොච්චර පහසුද මෙහෙම එකක් තියෙනකොට. ඔය තරම්ම ජිමික් තියෙන ෆෝන් එකක් මොකටද මාතියෝ ඔයා ගත්තේ? ඔයා දන්නවද මේ ෆෝන් එකේ තියෙන જાති? මෙගාපික්සල් 8 සෙල්ෆි කැමරාව. අනිත් කැමරාව 16යි. බැටරිය දවස් 7යි. මෙමරිය 32 MB. fingerprint security. voice dial තියෙනවා. මොනවද නැත්තේ? මොකෝ ඔයා ඔය ෆෝන් එක පාවිච්චි කරාට පස්සේ ඔයා අජරාමර වෙනවද? චූටියෝ අද කාලේ ෆෝන් එකක් වුණාම මේ වගේ දේවල් තියෙන්න ඕනේ. නැත්නම් අපි සමාජයෙන් කොන් වෙනවා. කෝල් නම් කොයි ෆෝන් එකකට ගන්න පුළුවන්. හරි. අපි මහතාතුමාට කෝල් එකක් අරන් බලමු. එතකොට ඔයාලට තේරෙයි මේක මොන වගේ ෆෝන් එකක්ද කියලා. ඔබගේ දුරකථනය ආවරණ කරා පෙම්බෑව ඇත. මොකද්ද චූටියෝ මේකෙන් මේ කියවන්නේ? මේ ෆෝන් එක ආවරණ කලාපයෙන් බැහැර වැට කියලා කියන්නේ? එහෙම වෙන්න විදියක් නෑනේ. මේ හරියට හොඳ සිග්නල් තියෙනවනේ. මේක වෙන්න විදියක් නෑ. ඉක්මනට කඩේට කතා කරලා බලන්න ඕනේ. පොඩ්ඩක් කෝල් එකක් අරන් බලන්නකෝ. මේ කරදරේ මහත්තයෝ මම ෂූටින් කතා කරන්නේ මගේ යාළුවා මාටින් ගත්ත අලුතෙන් ස්මාර්ට් ෆෝන් එකක්. දැන් ඒක කතා කරාම කියනවලු ඒක ආවරණ කලාපයෙන් බැහැරව ගිහිල්ලා කියලා. මහත්තයෝ එහෙම කොහමද වෙන්නේ? එයා මගේ ඉස්සරහා ආවරණ කලාපේම ඉන්නේ. ඔයා කියපු ඒවා මට පොඩ්ඩක් පැහැදිලි මදි. පැහැදිලි මදි? ඕක ඇවිල්ලා විශේෂ ෆෝන් එකක්. ඒකේ සිග්නල් එන්නේ ගේ ඇතුළේ නෙමෙයි එළියට ආවම. ඔයාට මං කියපු කාරණේ තේරුණා නේද? මහත්තයෝ 4G 3G දෙකම තියෙන හැබැයි පොඩ්ඩක් අවුල්. මොකක්? ඔය ෆෝන් එකෙන් කතා කරන්න බෑ. ඔය ෆෝන් එක දෙන්න ළමයෙකුට. ඕකේ software problems තියෙනවා. අනේ මන්ද. එළියට ගිහිල්ලා බලන්න. එළියට ගිහිල්ලා බලන්න කතා කරලා සිග්නල් එනවද කියලා. වහලයක් යට ඉන්නකොට සිග්නල් එන්නේ නැහැලු. අලුත්ම තාක්ෂණේ. ඔබගේ දුරකථනය ආවරණ කරා පෙම්බෑව ඇත. මේ මොකද්ද මේ වැඩේ? යන යන තන ආවරණ කලාපයෙන් බැහැරව කියනවනේ. රාමශේඛ මහත්තයාට අරන් බලන්න ඕනේ. මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා චූටියෝ. කොහොමත් කඩේට ගිහිල්ලා ආපහු අහන්න ඕනේ මොකද්ද මට මේ දීලා තියෙන්නේ කියලා. ගේ ඇතුළට ආවරණ කලාපයෙන් බැහැරව කියනවා. එළියට ආවමත් ආවරණ කලාපයෙන් බැහැරව කියනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? කතා කරලා අහන්නකෝ. හලෝ මහත්තයෝ මේ දැන් අපි මාධ්‍යත් එක්ක එළියට ඇවිල්ලා ඉන්නේ. ඒත් කියනෝනේ ආවරණ කලාපයෙන් බැහැරව ගිහිල්ලා කියලා. චූටියෝ hina වෙන්න නැතුව කියන්නකෝ මොකද්ද කියලා. ඔයාගේ ෆෝන් එකේ software ප්‍රශ්නයක් කතා කරන්න බෑ. ඔයා ගහක් යට ඉඳලා කතා කරත් ආවරණ කලාපයෙන් බැහැරයිලු. ගේ ඇතුලේ ඉඳන් කතා කරන්නත් බෑ. ගහක් යට ඉඳන් කතා කරන්නත් බෑ. නවීන තාක්ෂණයේ විස්මය. හැමතිස්සෙම ආවරණ කලාපයෙන් බැහැර. මහලකුට අරන් ආව ස්මාර්ට් ෆෝන් එක. යනවද? චූටියෝ හොඳ හිටියෝ හිනාව නවත්ත ගන්නවා. hina වුණා හොඳටම ඇති. hina වෙන්න නැතුව මොකද කරන්න කියලා කියනවාකෝ. මට පේන විදිහට ඔයාගේ ෆෝන් එකේ යන හැමතැනම සිග්නල් ඩ්‍රොප් වෙනවා. කුරුල්ලන්ට සිග්නල් නැති වෙනවා. අර කුරුල්ලෝ ඉන්නේ අර Wi-Fi දෙනවා කිව්වේ. ඔයාගේ ෆෝන් එකේ තාක්ෂණය ගැන බලාකුල් තිබ්බත් සිග්නල් එන්නේ නැහැලු. ඊළඟට අපි ඇහුවොත් කියයි අහස යට ඉඳන් කෝල් ගත්තොත් ඒකත් වැඩ කරන්නේ නැහැයි කියලා. අයියෝ. කැමරා
තියෙනවා කිව්වා. බැටරිය දවස් 7යි කිව්වා. ෆින්ගර්ප්‍රින්ට් සිකියුරිටි තියෙනවා කියලා කිව්වා. වොයිස් ඩයල් තියෙනවා කියලා කිව්වා. ඒ වුණාට කෝල් එකක් ගන්න ගියාම කෝල් එක ගන්න බෑ. ඔයා කලින් කතා කරන්න ඕනේ කියලා කිව්වේ නෑනේ. කතා කරන්න ඕන කියලා අමුතුවෙන් කියන්න ඕනද? මෙච්චර කාලයක් බිස්නස් කරුවේ ඔය විදිහටද? මේක පොයි මහත්තයා මේක නම් හොඳයි මේක චිලි තින්න පොයි තින්න ඔක්කොම තින්න අලුතින් ආවේ මේ පොයි එක. ඔව් කියලා යන්න නිවෙලට ගන්න. ඒට කැපෙන්නේ නැතුව ඔන්න WhatsApp FB බලන්න YouTube එක remix කරලා Fun Blast ගන්න plus කරලා limit එකක් නැතුව data ගන්න අලුත්ම Fun Blast fun එක ගන්න Unlimited Facebook WhatsApp සමගින් දැන් unlimited YouTube සහ අමතර data මාසෙට රුපියල් 347ක් පමණයි. අදම activate කරගන්න. හොඳම unlimited package ගෙනෙන ශ්‍රී ලංකාවේ අංක 1 ජාලය Dialog මාටියෝ ඔයා මෙන්න මේ සමෝසා කන්න අපි මහාචාර්යතුමාගේ ගෙදර යන්නත් තියෙනවනේ. ඔය Facebook එකෙන් අයින් වෙන්නකෝ. හරි පොඩ්ඩයි. නියම වීලුව. වතුර ටිකක් දෙන්න. වතුර ටික. ගන්නව නැතුව මිරිස් කටේ දාගෙන තියන්නේ. වතුර ටිකක් දෙන්නකෝ. වතුර ටික. අනේ වතුර දෙන්නකෝ. කවුරුවත් ඔයාට මිරිස් දුන්නේ නැහැ මාටියෝ. ඔයාම තමයි අරගෙන කෑවේ. කොහෙද? ලෝකෙ වෙන දේවල් දන්නව තමන් කන දේ දන්නේ නැහැ. Facebook යන ගොඩක් යවුන්ට වෙන්නේ ඕක තමයි. මම යනවා එන්න. අයියෝ ෂූටියෝ මගේ අතිචාර මිත්‍රයෝ මොකද්ද මේ හදිසිය හරියට ටික කුලප් වෙච්ච හරිකෙක් වගේ දුවගෙන යන්නේ මොකද්ද ප්‍රශ්නේ මේකනේ මහාචාර්යතුමා අපේ මාධ්‍ය අලුතෙන් ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන මිනිස්සුත් එක්ක නෙමෙයි ගනුදෙනු කරන්නේ ෆෝන් එකත් එක්ක මේ මල විකාර මට බලන් ඉන්න බෑ නේ මම යනවා ඔයා Facebook එකට බැන හිටියට ඕම් බලන් දෙකින්ද අපිට වාසියක් වෙන්නයි යන්නේ යාළුවෙක් අපිට පාටි එකට ඉන්වයිට් කළා. මමත් ගොයින් කියලා දැම්මා. අපිට තියෙන්නේ කාලා බීලා නටලා කරලා එන්න. යන්කෝ අපි ප්ලීස්. හොඳයි. අපි යමු එහෙමනම් මේ. අපි කීයටද දැන් ඉන්න ඕනේ කියලා කියන්න බලන්න. මං කියන්න පොඩ්ඩක් ඉන්නකෝ සූටි පොඩ්ඩක් ඉන්න. නියම ජෝක් එකක් දාලා. ඉන්නකෝ මං ඔයාලට ඒක ෆෝවර්ඩ් කරන්න. ඔයා ගොන් ජෝක් වලට මට hina යන්නේ නෑ මාටියෝ මෙතන. අනේ සූටියෝ පොඩ්ඩක් සංසුන් වෙන්න. පොඩ්ඩක් මේ අහන්නකෝ. මේ වගේ ෆෝන් එකක් තියෙනවා නම් ජීවිතේ කොච්චර ලස්සන වෙනවද? බලන්නකෝ. Viber තියෙනවා නම් යාළුවොත් එක්ක chat එකක් දාගෙන ඉන්න පුළුවන්. එතකොට Facebook තියෙනවා නම් එක එක්කෙනාගේ ඕපදූප සේරම හොයාගන්න පුළුවන්. ඔයාට තේරෙන්නේ නැහැ සූටියෝ මේ ෆෝන් එකේ මුළු ලෝකෙ දිහාම බලන්න පුළුවන්. ඔය ෆෝන් එකෙන් ලෝකෙ දිහා බලන් ඉන්නකොට මිනිස්සුන්ට තමන්ගේ ගේ නැති වෙනවා තේරෙනවද? ලෝකෙ තියෙයි තමන්ට තමන්ව නැති වෙයි. ඔන්න මම ඩිස්කනෙක්ට් වෙනවා. ඇත්තටම ග්‍රාමසේවක මහත්තයෝ අපිට තියෙන මාටියාව ට්‍රිප් එකක් එක්කයි යන්න. එතකොට ඉතින් ওই කට්ටිය එකතු වෙලා සින්ඩ්‍රෝක් එහෙම කාර්යය කියනකොට ওই ෆෝන් එක ඔළුවෙන් යයි. ඒ අදහසට මාත් කැමති. නියමයිනේ. කොච්චර ලස්සන බලාටද අද දවසම මෙහෙ ඉඳලා සෙල්ලම් කරලා විනෝද වෙන්න පුළුවන් නේ ස්ටුඩියෝ. ඔව් මාටියෝ මේ අපි යන් ගිහලා වොලිබෝල් අතක් ගහමු එන්න. යන්. අපේ අම්මා ඔයා මෙතනත් ෆෝන් එක ඔබන්න පටන් ගත්තද? යන් සෙල්ලම් කරන්න යන්. ඔය ෆෝන් නිසා පොලිසිය චාටර් වෙන්න හැටි දැක්කද? හරි ඔයගොල්ලෝ මේ සෙල්ලම් පටන් ගන්න. මං තව චුට්ටකින් එන්න. මේ මිනිස්සුන් කවදාවත් හදන්න බෑ. අනේ සූටියෝ හොඳටම බඩගිනි වෙලා මම මේ ආවේ. කන්න දෙයක් නැද්ද?
කමු පොඩ්ඩක් ඉන්න මම මේ CMPM කොමඩි එකේ තියෙන කොමඩියක් මහාචාර්යතුමාට යවන ගමන් ඉන්නේ. ඉක්කාව කියලා එකක් ඒගොල්ලෝ දාලා තියෙන මං ඔයාට ගෙවන්නම්. හරිද? බලන්නකො මැරෙන්න hina වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයා දැම්ම මැරෙන්න එපා. හොඳේ කාලා මැරෙන්න. ඉතින් ඒක තමයි දැන් මට බඩගිනි කියලා කිව්වේ. ඔය ජෝක්ස් වලට මගේ බඩ පිරෙන්නේ නැහැ. මට මොන හරි දෙයක් කණ්ඩ හොයලා දෙන්නකෝ. ඕක පැත්තකට දාලා. හරි බබා. පොඩ්ඩක් ඉන්නකො දඟලන්නේ නැතුව. ඔන්න එව්වා. අනේ තේ උදලාලි ටක් ගාලා සමෝසා ප්ලේට් එකක් දාන්නකෝ. මගේ බඩගින්න කොච්චරද කිව්වොත් බඩ ඇතුලේ අස්සරේස් එකක් යනවා වාගේ දැනෙන්නේ. අනේ සමෝසා දාන්න ටිකක් වෙලා ආයි මං චැට් කරන ගමන්. කවුද පොඩි කොල්ලෙක් ලොක් එකේ වෙබ්සයිට් එකක් හැක් කරලා කියලා පේජ් එක දාලා තියෙනවා. මගේ අප්පච්චි ගෑනුලමේ පට කියලා තියෙනවා. මං හරිම හැන්සම් කියලා මාව හම්බෙන්න දෙනවලු. ඔය ෆෝන් දිහා බලන් ඉන්න එක නවත්තන්නයි කිව්වේ. මට මෙතන කන්න නැතුව මැරෙන්න යනවා. මේගොල්ලන්ට මෙතන ෆෝන් එකේ සිහිය. අනේ මට හොදටම බඩගිනි. ඕක නවත්තලා මට මොන හරි කන්න හොයලා දෙන්නකෝ. මට කන්න දෙයක් දෙන්න. කට්ටියම ෆෝන් නෙබුවා කියලා මගේ බඩ පිරෙනවද? අනේ මන්ද මේ ටෙලිෆෝන් එක කවුරු හොයාගත්තද කියලා. දැන් තේරෙනවද ඔයාට? ඔයා ෆෝන් එකේ වඳුරෙක් වගේ එල්ලිලා ඉන්නකොට අපි කොච්චර දුක් විඳින්නද කියලා. මාජෝ මේ හැම දෙයකම සීමාවක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඕනෑම දෙයකට හැබැයි වෙන්න ගියොත් වෙන්නේ මොකද්ද දන්නවද? නිකන් තමන්ගේ ඔළුව අවුල් කරගන්න එක විතරයි. තේරුණාද මම කියන්නේ? සමාවෙන්න මහාචාර්යතුමා. සමාවෙන්න සූටියෝ. මම මේ ෆෝන් එකට ලොල් වෙලා ඕගොල්ලන් අමතක කෙරුවා. මම මේ වෙලාවේ පොරොන්දු වෙන ඕගොල්ලන් ප්‍රතිඥාවක් දෙනවා. ආයේ කිසිම දවසක ෆෝන් එක මැත්තේම එල්ලිලා ඉන්නේ නැහැ. ඇත්තමයි. සත්‍යයි කියන්නේ. සත්‍යම සත්‍යයි. පොඩ්ඩක් ඉන්න. හොඳම යාළුවෙක් මට රික්වෙස්ට් එකක් දාලා තියෙනවා. පොඩ්ඩක් ඇක්සෙප්ට් කරලා ඉන්නම් ඈ. තප්පරයයි. හරි ඉතින් ගහන්න හදන්න ඕනේ. මම පොඩි වීලුවක් කෙරුවේ. ඒ මුදලාලි මේ අපි සෙට් එකටම කන්න උණු සමෝසා සෙට් එකක් දාන්නකෝ.